සීතල දෙසැම්බරේ ක්‍රිස්මස් එකට කරපු අපූර්ව නිර්මාණයක් ගැන තමයි අපි මේ ඔයගලන්ට කියන්න යන්නේ. මේ වීඩියෝ එක නම් අපේ වෙනත් වීඩියෝ වගේ නෙමෙයි, ටිකක් දිගයි. හැබැයි මං හිතන්නේ ඔයගොල්ලෝ ආස වෙයි මේ නිර්මාණය කොයි වගේ දුන්නේ, අපි කොහොමද කළේ කියලා බලන්න. ඉතින් මේ නිර්මාණය ගොඩක් මහන්සි වෙලා ඒ වගේම කෙටි කාලයෙන් බාර දීපු අපූර්ව නිර්මාණයක්. ඉතින් දයන් කහදල ඩාන්ස් ස්ටුඩියෝ එකේ වීඩියෝස් ඔයගොල්ලෝ හැමදාම බලනවනේ. මේ වීඩියෝ එකේ අපි පෙන්නන්නේ මේ කැරක්ටර්ස් තුන කොහොමද අපි ක්‍රියේට් කළේ, කොහොමද අපි ඒගොල්ලන්ට ඩ්‍රෙස් කළේ, මේ හැම එකක්ම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේක දකින්න, අපි කොහොමද මේක කළේ කියලා දකින්න ආස වෙයි කියලා. ඒ වගේම තමයි අපි මේ නිර්මාණය කරේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් ව්‍යාපාරයක් වල වොට් ස්ටේජ් ආයතනයේට. ඉතින් අපි ලොකු වගකීමක්, ඒ වගේම බොහොම කැමැත්තෙන් බොහොම ලස්සනට වගකීම් සහගතව කරපු නිර්මාණයක්. අපි මේ කැරක්ටර් එකට අපිට හම්බුනේ කෙලින්ම කියනවා නම් ෆොටෝස් 3ක් print out කරලා මෙන්න මේ කැරක්ටර්ස් 3 අපිට හැකියක්මනින් ක්‍රියේට් කරලා දෙන්න අපේ ඉවෙන්ට් එකට කියලා. අපේ ආයතනයේ ඉන්න සියලුම සේවක මහත්මයාන් බොහොම කැපවීමෙන් ඊටාම ඉක්මනින් අපි මේකට ප්‍රොග්‍රස් එකක් හදලා මේක කරන්න කොහොමද කියලා කතා කරලා ලස්සන නිර්මාණයක් කළා. මේ තියෙන අපේ මේ ෆීමේල් කැරක්ටර් එක අන්තිමට අපිට ඩිස්ප්ලේ වුණු විදිය. මම හිතන්නේ හැමෝම මේකට කැමති වුණා. හරිම ලස්සන වුණා. ඒ වගේම තමයි අපි ආයතනයේ මේ හැම කෑල්ලක්ම, මේ කොස්ටියුම් එකේ කෑලි ගොඩක් තියෙනවා. මේ හැම කෑල්ලක්ම බොහොම පරිස්සමට ලෑස්ති කරලා ඒවා එකින් එක කලර් කරලා, ඒ වගේම මේ කැරක්ටර්ස් තුන අපේ ආයතනයට ගෙන්නලා ඒකලගේ වෙනම මෙෂර්මන්ට්ස් අපි ගත්තා. මේක ටිකක් ඇඳගෙන ඉන්න ටිකක් විතර අපහසු වුණා. නමුත් අපි මේකට භාවිතා කරපු මැටීරියල් හින්දා මම හිතන්නේ කැරක්ටර්ස් තුනට කිසිම අපහසුාවක් දැනුනේ නැහැ. ඒ පැය ගානේ ඒගොල්ලන්ට ගෙවා ගන්න ඒගොල්ලොත් ආස වුණා. අපි බොහොම ෆ්‍රෙන්ඩ්ලි වුණා. ඒගොල්ලොත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා මේ ප්‍රොඩක්ට් එක එළියට දාන්න. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි පාරිභෝගික හැටියට අපි ඒගොල්ලෝ ගැන හිතන්න ඕනේ, ඒගොල්ලන්ගේ පහසුව ගැන හිතන්න ඕනේ. ඉතින් මේ හැම නිර්මාණයක්ම අපි දිවාරෑ නොබලා මහන්සි වෙලා ඒගොල්ලෝ අපිට දීපු විදිහටම නිර්මාණය කරන්න ගොඩක් උත්සාහ ගත්තා. මම හිතන්නේ මේවල තියෙන ක්වලිටි එකෙන් ඕගොල්ලන්ට පේන වෙති අපි කොච්චර මේ වෙනුවෙන් මහන්සි වුණාද කියලා. ඒ වගේම තමයි මේ වගේ එකක් අපි කරලා තිබ්බේ නැති හින්දා අපිට පොඩි අභියෝගයක් තිබ්බා. මේක අපිට කරන්න පුළුවන් වෙයිද? මේක අපිට අචීව් කරගන්න පුළුවන් වෙයිද වගේ දේවල්. නමුත් මං හිතන්නේ අපිට තිබ්බ විශ්වාසයයි, අපිට තිබ්බ හැකියාවයි එක්ක මේ මැටීරියල් හොයාගෙන අපි ලස්සන නිර්මාණයක් කළා. ඉතින් ඕකලන්ටත් පේනවා මේකට අපි කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. අනිත් දේ තමයි අපි ආයතනයෙන්ම ගිහිල්ලා මේ කැරක්ටර්ස් තුන් එතන මේකප් කරලා මේ කොස්ටියුම් ඩ්‍රෙස් කළා. ඒකත් අපිට අභියෝගයක් වුණා. ඒකල අපිට ලොකු සහයෝගයක් දුන්නා. මොකද ඒක තනියෙන්ම ඇඳගන්න අමාරුයි. අපි ඒගොල්ලන්ගේ කොණ්ඩ හදලා, ඒගොල්ලන්ගේ කොස්ටියුම් හදලා, ඒගොල්ලන්ගේ මිම්මටම මේක ගත්ත හින්දා ඉවෙන්ට් එක දවසේ ඒගොල්ලන්ටවත් අපිටවත් ලොකු අමාරුවක් වුණේ නැහැ මේක ඒගොල්ලන්ට කරලා දෙන්න. මම හිතන්නේ මේ මේල් කැරක්ටර්ස් දෙකයි, ෆීමේල් කැරක්ටර්ස් දෙකයි ලොකු සහයෝගයක් දුන්න මේ නිර්මාණය ලස්සනට කරන්න. මම හිතන්නේ මේකේ අවුට්ෆිට් එකට ඕගොල්ලෝ වගේම අපිත් හරිම කැමතියි. ඉතින් වෙනදා වගේම කියන්න තියෙන්නේ මේ වගේ වගකීම් සහගත ලස්සන දේවල් කරන්න අපිත් කැමතියි. ඕගොල්ලෝ කැමති නම් මේ තිරේ දිස්වනාංකයට අපිට කතා කරන්න. අපි හැම වෙලාවෙම ඕගොල්ලන්ගේ පැත්තෙන් ඉඳගෙන ලස්සන නිර්මාණයක් කරන්න අපි මහන්සි වෙනවා.